කාන්තාවන්ට සුවිශේෂී වූ සහනාධාරයක් ඉන්දියාවේ තියෙනවා. ඉතින් කාන්තාවන්ට විතරක් දෙන ඒවාක් තියෙනවද? ලංකාවේ නම් එහෙම කරන්නේ නැහැ මං හිතන්නේ. මොකද්ද මේ ඉන්දියාවේ සහනාධාර ක්‍රමය? දැන් කාන්තාවන්ගේ ලොකු ඉල්ලීමක් තියෙනවා. ඒගොල්ලෝ ගෘහ සේවය තියෙනවානේ. වේල් 3ක් උයන්න ඕන. ගෙදර වැඩ බලා ගන්න ඕන, රෙදි හොදන්න ඕන, ළමයි බලන්න ඕන, පාසල් යවන්න ඕන ළමයි. මේ වගේ වැඩ කොටසක් කරනවා. ඒවට කවුරුවක් ගෙවන්නේ නැහැ. අර කිසිම කෙනෙක් ගෙවන්නේ නැහැ. දැන් බටහිර රටවල් වල නම් මේවා සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාදාමයක් තියෙනවා. නමුත් අපේ වගේ කලාපේ ගෘහණියන්ට ගෙවන්නේ නැහැ. ඉතින් මේ නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා මේ ගෘහණියන්ට ගෙවන ක්‍රමයක් හදලා තියෙනවා. අපෙත් තියෙනවා සමෘද්ධි අස්වැසුම, ඒක හුඟක් වෙලාට පිරිමින්ට දෙන්නේ. මේ සහනාධාරය කෙලින්ම දුරකථනයට ඩිජිටලි ලැබෙන්නේ කාන්තාවන්ට. වර්චුවල් වලට එකට වැටෙනවා. මේක ඇත්තටම ගත්තොත් කාන්තාවන් ආසන්නයෙන් කෝටි 12කට මේක ලැබෙනවා. ඒ කියන්නේ පවුල් කෝටි 12කට හොඳේ. ඒතකොට ඒ කාන්තාව ගෘහ මූලික හැටියට තමයි සලකන්නේ. එතකොට පිරිමින්ට අඩි ගහන්න නාස්ති කරන්න ඉඩක් නැහැ. ඒ වගේම මේ වොලට් එකේ වැදගත්කම තමයි මේක හරි වැදගත් අපිට. එක මේ වියදම්කරණය කිරීම පාලනය වෙනවා මේ ඩිජිටල් වොලට් එකේ. ඒ කියන්නේ මේකෙන් ගිහිල්ලා රෙදි පිළිගන්න එහෙම නටන්න බෑ. ගෙදරට ධාන්‍ය ගන්න ඕන. දරුවන්ට කන්න දෙන්න. ඒවා ටික ඔක්කොම අර ඩිජිටල් වොලට් එකේ රෙකෝඩ් වෙනවා. ඒ කියන්නේ මේ වෙන හැම ට්‍රාන්සැක්ෂන් එකම QR එකක කරන්නේ. රජය දන්නවා වියදම් කරන්නේ මොකටද කියලා. අන්න හරි. රජයට තේරෙනවා වියදම් කරන්නේ මොකටද කියලා. මේක සාමාන්‍ය ඉන්දියානු රුපියල් 1500 ඉඳන් 5000 දක්වා දෙනවා. ඔය ධාන්‍ය කිලෝ 20ක් වගේ එක කාලයක් නොමිලේ දුන්නා. දැන් ඒකත් මේකට ඇතුල් කරලා තියෙනවා. එතකොට මේ බඩගින්නට උත්තරයක් දීලා තියෙනවා. ඕන දේවල් කරන්න දෙන්නේ නැහැ. ලංකාවේ රුපියල් 5000 අරගෙන 15000 අරගෙන අඩියක් ගහලා ගෙදර යනවා. නැත්තම් මේ ඇඳුම් ගන්නවා. ඒ වගේ මිසක්. දැන් මේක කෙලින්ම පාලනය කරලා තිනවා ඒකෙන්. ඊළඟට මෙහෙම සල්ලියක් දෙන්න ඉන්දියාවට පුළුවන් වුණේ කොහොමද? ඒකත් කරේ නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා 2014 දී මේ සල්ලි ගණ දෙනුව නැවැත්තුවා. රටේ රුපියල් 2000 කොල්ල 1000 කොල්ල 500 කොල්ල තහනම් කළා. කිව්වා බැංකුව වලට ගිහිල්ලා ගිණුමක් දාන්න කියලා. මිනිස්සු පෝලිං වල ගිහිල්ලා අගමැතිට බැන දැම්මා. දාලා ඒගොල්ලෝ හැමෝටම ඩිජිටල් වොලට් එකක් දුන්නා. ඒකෙන් උනේ ඉන්දියාවේ එතෙක් කාලයක් තැන් තැන්වල සිදුවෙච්ච අපි කියන ෂැඩෝ ඉකොනොමි එක බවට පත් වුණා. පත් වුණාම ඉන්දියාවේ ආදායම් 3 ගුණයකින් වැඩි වුණා. ඒ කියන්නේ ඉන්දියාවේ ආණ්ඩුවේ ආදායම 3 ගුණයකින් වැඩි වුණා. ලංකාවෙත් අනිවාර්යයෙන්ම 150කට වඩා පිරිස් ධනය තියෙනවා. සල්ලි වලින් ගනුදෙනු කරනවා. හැබැයි බදු ගෙවන්නේ නැහැ. දැන් මේ බදු ගෙවන අය අල්ලා ගැනීමට නරේන්ද්‍ර මෝඩි මැතිතුමා දාපු මේ ඩිජිටල් දැල විසින් ආදායම වැඩි කළා. ඊළඟට ආදායමේ ප්‍රතිලාභය කෙලින්ම ජනතාවට දුන්නා. ඒකත් ජනතාවට පිස්සු කෙලින් දීලා නැහැ. දීලා තියෙන්නේ මේ ක්‍රමයට. ඉන්දියාව ඇත්තට හුඟක් තැන්වල මේ අලුත් දේවල් අපිත් ආදර්ශය ගන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපේ යාචකයෝ. හරිද? අපි හිතනවා අපි රුපියල් 100ක් දුන්නොත් රුපියල් 50ක් දුන්නොත් අපි පින්කමක් කළා කියලා. ඉන්දියාවේ කිසිම යාචකයෙකුට සල්ලි දෙන්න දෙන්නේ නැහැ දැන්. එක්ක ආහාර එක්ක ඇඳුම්. දැන් ඒකෙන් වෙලා තියෙන්නේ ව්‍යාජ යාචකයෝ මග ඇරලා. සල්ලි සඳහා මිනිහ යාචකයෝ මග ඇරනවා. ඔව් මිනිහට කන්න පුළුවන් වේල් 3යිනේ. හරි ඊට වැඩි දෙයක් කරන්න බෑනේ. ඉතින් ඒ වගේ මේ යම් දෑ මේ ඉන්දියාව අනුගමනය කරලා තියෙන QR කේත වලින් තැඹිලි ගෙඩිය විකුණන එක, තේ එක විකුණන එක මේ ලංකාවේ ඉන්දියාවට වඩා ලේසියෙන් ලංකාපේ එක යටතේ මේක කරන්න පුළුවන්. වෙලා තියෙන්නේ මේ අපේ රටේ ඒ ජාවාරංකාර පන්තිවලට කෝටි ගණන් ධනෙ රඳවගෙන ඉන්න මිනිස්සුන්ට අත තියන්න නිර්භීත නායකයෙක් නැහැ.